එහෙනම් ඔන්න බ්ලොග් එක පටන් ගන්න යන්නේ. ඉතින් අපිට බ්ලොග් එක කරන්න ලැජ්ජයි වගේ අද කඩ ඕට්ටුවක යන්න තියෙනවා කියලා කිව්. හලෝ චාව බොන්චෝර්නෝ ගයිස් මොකද වෙන්නේ? ඔන්න ඉතින් අපි අද කොහෙද බං යන්නේ? යන තැනක් දන්නේ නැහැ. මුම්මාව එක්ක යනවා. තව ඇන්ටි අයියා යුඩ අපිට මේ බ්ලොග් එකට මිස් වෙන දෙන්නෙක් ඉන්න කවුද කියන්නේ? කවුද? අඩ උඹලා නැහැ. අවරක් අපේ අක්කා චවන කී අක්කා අක්කාඩුයි තව පූර්ණයි නෑනේ. කතා කරාට වැඩක් නෑනේ. ඔහො කියලා නිදි නෑ. මේ මූණක් නිදි නෑ. මන්නම් පොඩ්ඩක් පැයක් විතර නිදාගත්තා. චතුරයි ඔයා මොකෝ තත්ත්වේ? අවුලක් නෑ. රෑ හොඳට නිින්ද ගියානේ. හරි මේ එහෙනම් ඔන්න බ්ලොග් එක පටන් ගන්න යන්නේ. අපි ගිහින් බලමු කොහෙද කියලා. මෙතන ඇත්තටම මම දන්නේ නැහැ යන දැන. මම ඇත්තටම දන්නේ නැහැ. දන්නේ නැද්ද? උඹලා දන්නේ නැද්ද? මේ හරි එහෙනම් සර්ප්‍රයිස් එකක් මේක. නැන්ද තමයි ඕගනයිස් කරලා තින්නේ. නැන්දම තමයි දන්නේ. අපිට කතා කරා අපි යනවා. එහෙනම් කොල්ලෝ අපි ඉස්සරහදී හම්බෙමු. බලමු කොහෙද කියලා. චාෝ කියන්නේ. හලෝ. සයන් අයියා. සයන් අයියයි අම්මයි තමයි මේ ප්ලෑන් කරලා තියෙන ට්‍රිප් එක කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. මුණ වැඩක් නැහැ. මේ මූ තමයි ඇපල් අතර පැන්නේ. ඒ වීඩියෝ එකක් දාන්නම් මේ වීඩියෝ එකටම. අපිට සෙට් වුණා ඇපල් ගහක්. ඇපල් ගහක් මේ නිකන් අපි හම්බෙන් දැක්කනේ අපි මේ දන්න ඇපල් ගහක් තියෙන්නේ. නිකන් දන්න ඇපල් ගහ අපි වැඩි යන්නේ නැහැ. යන්න බැරි. ගිහිල්ලා ඇපල් ටිකක් කඩා ගන්න මේ වීඩියෝ එක හෙට vlog එකේ මැදට දාන්න. ඔයාලා බලන්න අපි ඇපල් කඩන විදිය. එමු ඉස්සරහින් යනවා ඇපල් ගන්න කඩන්න යනවා. බලන්න ඉතින් මේ කලින් හොඳට ඇපල් තිබුණා. දැන් එච්චර වැඩි නැහැ හැබැයි. ඒකයි ඉතින් තව යන්නේ. පීර නැද්ද? නෑ එළියක්වත් නෑ. අම්මඩ වුණේ මේ සවුත් වෙලා. ඔන්නෝම අපරාධීති. සතෙක්වත් කාලා නෑ. අපිටවත් කන්න. ඇපල් නෑ. අම්මට මේ තියෙන්නේ ගෙඩි ඔන් ලයිට් දාලා වගේ බම් මේකට පේන. අර තින්නේ. උට එක බම්. අම්මට සිරි ඇපල් මේක කැඩෙනවා. අර තින්නේ ලොකු ගෙඩි. මේ බෑග් කරගන්නද? බෑග් එක කරගන්න. ඔන්න ඔහමයි ඇපල් කඩන්නේ. මේක උදේට මේ වීඩියෝ එක ගන්න වෙන්නේ. ඒකයි මේ උදේ පාන්දරම අපි උදේ පාන්දර යන්නේ. අපි දැන් ස්ටේෂන් එකට ආවා. ටිකට් ගත්තා. කට්ටියම ඉස්සෙල්ලා වීඩියෝ එකට අහුන්නේ නැහැ. චතුරයි ඉන්නවා. සියහන් අය ඉන්නවා අත් දෙක උස්සගෙන. බලමු අපි දැන් ට්‍රේන් එක එනකන් ඉන්නේ. ට්‍රේන් එකේ හුලං ගිහිල්ලානේ. කොහොමද මේවේ සමහරක් විට හුලං යන්නේ ඉත තියෙනවද? ඉඩ තියෙනවා නැත්නම් බලමු. හරි. ඔය ඉන්න අපිත් එක්ක යන කට්ටිය ඔක්කොම අතන ශයන් අයියා ඉන්නවා. මෙතන ශයන් අයියාගේ අම්මා ඉන්නවා. මේ ඉන්නේ චතුර අයියා. මේ ඉන්නේ ගගන අයියා. අපි ඉතින් ට්‍රේන් එක යනකම් ඉන්නේ. බලමු කීයට ඉද දන්නේ නැහැ. ඉතින් වෙලාවට මම හිතන්නේ එනවා. ඉතින් 7යි කීයටද අයියා ට්‍රේන් එක තියෙන්නේ? 7:33ට ට්‍රේන් එක තියෙන්නේ. අපි නම් ට්‍රේන් එක ආවට පස්සේ ට්‍රේන් එකේ වීඩියෝ එකක් දාමු. හරි මහත මේ අපි ට්‍රේන් එකට නැග්ගා. ට්‍රේන් එකටයි මොකක්ද උනේ ආතල් එක? හරියට මේ අපිට ට්‍රේන් එකට නගින්න ඕන පැත්ත හොයාගන්න බැරුව අපි අනිත් පැත්තට ගිහලා ඉතියි. අවුලන්නේ කොහොම හරි අපි ට්‍රේන් එකට නැග්ගා. අවුලන්නේ නැන්ද මොකෝ අවුල්ද? ෂේප්ද? හද කියන්නේ දුවන්නේ නැහැ. ඩාඩිගෙන් බෙල්ල කඩා ගන්නවා පඩි බෙල්ලේ වැටිලා. අවුලක් නැහැ ෂේප්. මේ අපි කොහොම හරි ට්‍රේන් එකට නැග්ගා. අපි නම් ගිහලා බලමු කොහොමද කියලා. වාසි. පිට ගියන සෙට් එක. මේ යාළුවෙන් අපිට සෙට් උනේ මේ ෂයන් අයගේ යාළුවෙක්.
අපි බ්‍රේසියා වලට ආවා. දැන් බහින්නයි යන්නේ අපේ කට්ටිය. ඔයි අන්සීදාඩිය ඒක කොහෙද මේ අපි ඉන්නේ? බ්‍රේසියාවල. කට්ටිය අපි බ්‍රේසියාවලට ඇවිල්ලා ඉන්නේ. අපි බ්‍රේසියා බෑලා වීඩියෝ කරත් තාම. අපිට තව ට්‍රේන් එකේ යන්න දෙනවනේ. වාව්. ඔය තියෙන අපි ආපු ට්‍රේන් එක මෙන්න බ්‍රේසියාවලට පත බෑ ඒ අපි බ්‍රේසියාවලට ඇවිල්ලා ඉන්නේ. මොකද්ද ඔයාලට හිතෙන්නේ? බ්‍රේසියාවලට ආව එකද? මම නම් දැන් මේ ආවත් හරි පළවෙනි වතාව තමයි මෙච්චර දුරක් ආවේ මේ ට්‍රේන් එකක. ඒකට දුර මදි වගේ. ඒ මටත් දුර මදි වගේ නේද? මේ තවත් කියන්න ඕනේ. කාඩ් එකක් දාගෙන එන්නම් ෆෝන් එකට. ෆෝන් එකේ ඩේට ඉවරයි. කට්ටිය ට්‍රේන් එක හොයනවා. කට්ටිය ට්‍රේන් එක හොයාගන්න බැරුව දැන් මේ ට්‍රේන් එක හොයනවා. අද වීඩියෝ එක පොඩ්ඩක් දිග වීඩියෝ එකක් වෙයි මං හිතන විදියට. මේ තව ට්‍රේන් එකක යන්න තියෙනවා. ට්‍රේන් එකෙන් ගිහිල්ලා ඊට පස්සේ අපිට බෝට්ටුවක යන්න තියෙනවා කියලා කිව්වා. දන්නේ නැහැ ඉතින් හරියටම බලමු. ගිහිල්ලා ඉවරලා තමයි බලන්න ඕන බෝට්ටුවක යන්න තියෙනවා කියලා. බලමු. මං හිතනවා මේ වීඩියෝ එක මේ vlog එක පොඩි ආතල් එකක් තියෙයි ඉතින් කට්ටියට. මම ඉතින් මේ ට්‍රේන් එකක මෙච්ච දුරක් ආපු පළවෙනි වතාව මෙහි ඇවිල්ලා. නැත්නම් ලංකාවේ ඉඳන් ඕන තරම් දුර ගිහිල්ලා තියෙනවා. ඕන තරම් දුර කියන්නේ ලංකාවට ගිහිල්ලා තියෙනවා. මේ අපි එහෙනම් බලමු කොහොමද කියලා මේ ජර්නි එක. දෙවෙනි ට්‍රේන් එක හොයාගන්නත් පට්ටකේම දුන්නා. පටි දුවලා ට්‍රේන් එක හොයාගන්න. කොහොම හරි හොයාගත්තා. අපිට ඉතින් දැන් යන්න තියෙන්නේ. අපේ කට්ටිය අතන ඉන්නවා. අනේ මට අයිනක් දෙන්නකෝ. අයිනක් මම එහෙනම් අර අයිනට යනවා. ඔය අතන අයිනක් නැහැ. හරි අයිනක් හොයාගත්තා. මෙයා මට හවයි ගියා. හරි එහෙනම් අපි ගිහිල්ලා වීඩියෝ එකක් දාමු. අපි දැන් කොච්චර වෙලා යනවද යන්නේ? අපිට දැන් විනාඩි 40ක් විතර යනවනේ. විනාඩි 40ක් විතර. ගිහිල්ලා දැන් එන්න කොහොමද ටයිම් එක හදාගන්නේ කියන්නකො මම. ඔයාට එන්න වෙන්නේ නැහැ. ඔයාට එහෙ ඉන්න වෙන්නේ නැද? ඔයාට වැඩට යන්න වෙන්නේ නැහැ. ඒක ජොබ් එකෙන් මාව එළියට දාලා පඩින්න නැතුව. අපිට එන්න විනාඩි 40ක් යනවා. පැය විනාඩි 40ක්? පිට්ද චතුරය පිට්ද නන්දා පිට්නේ ෆෝන් එක ෂාන් අයියා පිට්ද අර අයියගේ නම දන්නේ එයත් ෂාන්ද අයියා කො බලන්නකෝ මේ පැත්ත නැගිටින්න පිට්නේ ආසීතාද අම්මට සැපේ යන්නේ කොල්ලෝ නෑන්දා සින්දුවක් දාලා නටනට ගැම්මට යන්නේ ආසී නැන්දා ඒ කටය මේ වෙනකන් ආපු ගමන මාර මාතල්ලක් බලමු ඉස්සරහට තව මොන වගේ වෙයිද කියලා මම හිතනවා ඉස්සරහට සුපිරි මාතල්ලේ ඇසෙට් එක ගිහලා බලමු ඉතින් කොහොමද කියලා ඔයාලත් ඉතින් බලාගෙන ඉන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක නම් මේ vlog එක අනිවාර්යෙන් ටිකක් දිග එකක් වෙනවා මොකද සාමාන්‍යයෙන් මම කොටේවනේ කරන්නේ මම ලොකු දිග වීඩියෝ කරන්නේ අද මේක අනිවාර්යෙන් වීඩියෝ එක දිග එකක් වෙනවා එහෙනම් කට්ටියම බලන්න ඉවර වෙනකම් බලන්න වීඩියෝ එක තාම පටන් ගත්තා විතරයි එහෙනම් බලමු ඔය යායට ඔය තියෙන බඩේට බලන්න ඉතින් කොච්චර බඩේකින් තියෙනවද මේ දැන් ගොඩක් තියුණා මේ මම මේ බෙහෙටික එකපාරට මට වීඩියෝ කැලක් දාගන්න ඉතින් මේ මොනවාරි තමයි ඉතින් අරනම් බඩේට තියෙන්නේ බලන්න ඉතින් වගාව තමයි හැම පැත්ත අනිත් පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා අඩේ මේක ලස්සන මාරම ලස්සනක් තියෙන්නේ මේ මන් දන්නේ නැහැ ෆෝන් එකට ඔයාලට පේනවද කියලා ඇත්තටම මේ කන්ද නැන්ද බලනකොට කන්ද මාරම ලස්සනක් තියෙන්නේ ඇත්තටම අඩේ
මේ බලහන් මේ කන්ද මාරම ලස්සනයි. අඩේ මේ ඕක තමයි බා. ඒ ට්‍රේන් එක හරවලා ගද්දි මාරම ගතිය. අපේ අම්මී අඩේ ලස්සන. ගල් කපලා මම හිතන්නේ. ගල් කඩලා නෙමෙයි මචං ගල් කපලා. අයියා මොකද කියන්නේ? ඇත්තනේ මං කිව්වේ. කපලා. නන්දයි. හරි. මේ ළඟටම ඇවිල්ලා තින්නේ දැන් හන්දේ අපි. ජලාශය මෙහින් බම් මේ. රන්දෙනිකල ජලාශයද මේ? අඩෝ පළවෙනි වතාවට රන්දෙනිකල ජලාශයට ආව ඉතාලියේ ඉඳලා. thank you අයියේ කියලා දුන්නට ගගන අයියෝ යාට ගොඩාක් පිං. මේ මොනවද දන්නවද? ඈ? කැන්ඩෝන්ට හෙන බඩහොන්. මේ මාරම ලස්සන අයියා. සිරාවට මාරම ගති. ඒක කියන්න තේරෙන්නේ නැහැ මේ ඇස් පිං කරා මචං මේ වගේ ලස්සන දකින්න. ඇත්තටම මාර ගති. එක්සයිට් වෙලා ඉන්නේ මෙයාලා මේ ඔක්කොම පේනවනේ. මට මේ වීඩියෝ එක part 1 part 2 කියලා කොටස් දෙකකට තමයි දාන්න වෙන්නේ. මේ මට හිතනවා සෑහෙන දිග වීඩියෝ එකක් වෙයි වගේ. අඩෝ මම නම් so excited මාරම ගති. සිරාවටම කියන්න තේරෙන්නේ නැහැ. ඇස් දෙකට මාරම ලස්සනක් තියෙන එක බලන්න ඕනේ. ඇත්තටම අපේ ඇස් දෙකෙන් බලන්න ඕනේ ඒක. මම දන්නේ නැහැ ඔයාලට ෆෝන් එකට මේ ලස්සන ඇත්තටම ඒ විදිහටම පේනවද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ. අනේ මට ඇත්තටම වචන නැහැ. කොරු නෙවෙයිනේ ඒක. ඇත්තටම ලස්සනයි. මාරයි. සිරාවට මාරම ගති මෙන්න. ඕයි ඇත්තටම සිරාවටම ෂේ. I am really very super excited. ඇත්තටම මාරම ගති. අඩේ මේක පුදුම ලෝකයක් ආ. ඉතාලියේ ලස්සන බලන්න නම් අනිවාර්යෙන් ඇවිදින්න ඕන. සිරාට දැන් අපි ඇත්තටම මිලානෝ වලට කොටු වෙලා ඉඳලා පොඩ්ඩක් එළියට ආවට පස්සේ ඒ දැනෙන ෆීලින් එක ඒක ඇත්තටම වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. මාරම ලස්සනයි. මේ මිලානෝත් ලස්සනයි. මම කියන්නේ එහෙම නෙමෙයි. දැන් මේ වගේ අර ග්‍රීන් පරිසරයක් දැක්කහම ඒක මාරම මේ ඒක කියන්න තේරෙන්නේ. හරි අපි දැන් බහින්න හදන්නේ. අපි බහිමු ටක් කාලා. මාව දාලා යන්න එපා. ගත්තා. අපි ඔන්න බැස්සා. කඳු හතර වටේම කඳු තියෙන්නේ. මේ බ්‍රේෂියා කියන්නේ කඳු වලින් වට වෙච්ච නගරයක්ද? ඒක තමයි. මාරම මේ අපිට පිටිපස්සේ චර්ච් එකක් තියෙනවා. ට්‍රේන් එක පිටිපස්සේ චර්ච් එක ඊට පිටිපස්සේ කඳු. ඒ ආතල් එක අම්මට සිරි. ඒක මාර මාතල්ලයක් වෙන මාතල් එකක්. මේ ඉන්නේ අපිට ට්‍රිප් එක ඕගනයිස් කරපු අයියා. thank you. මාරම ගතිය සිරාවට. මාරම ගති ප්ලේස් එකක් වගේ. මොකේද? නෑ කියපන් බල. කියපන් බල. ඔක ගහන්නේ මෙහි පැණිගාලි කියන ගමේ. පැණිගාලි? පැණිගාලි. ඈ. ඒක තමයි ඔකට ඩුකාටි පැණිගාලි කියලා. ඩුකාටි? පැණිගාලි. පැණිගාලි. මම දන්නේ නැහැ ඉතින් එහෙම. මමත් ඒක වීඩියෝ එකක්
අර පිටිපස්සේ තියෙනවා චර්ච් එක. පිටිපස්සේ චර්ච් එක. ඇත්තටම මාරම ගතිය. ඇත්තටම මාරම ලස්සනයි කියන්න තේරෙන්නේ නැහැ. සුපර්. අඩෝ. S2 කට මාර සනීපයක් දැනෙනවා හොඳේ. ඇත්තට මං හිතුවේ නෑ මේ ගමන මෙච්චරම ලස්සන වෙයි මම මෙච්චර මේ එක්සයිට් වෙයි කියලා. හොඳේ ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ මට කියන්න තේරෙන්නේ නෑ. මට ඔයාලට තේරෙන්නේ මම මොන තරම් එක්සයිට්ද කියලා කියවනවා ඉවරයක් නෑ. මේ අපි එහෙනම් බලමු වීඩියෝ ටිකක්. මම ඉස්සරහට දාන්නම්. දැන් අපි බෝට්ටුවේ යන්න තමයි හදන්නේ. අපි බලමු කොහොමද කියලා බෝට්ටුව ගමන. මොකද්ද දන්නේ නැහැ බෝට්ටුවක්ද මොකද්ද කියලා දන්නේ නැහැ. බෝට්ටුවක් කියලා තමයි කිව්වේ. අපි බලමු කොහොමද කියලා එහෙනම්. බෝට්ටුවේ ගමන. දැන් අපි ඊළඟට යන්නේ ඒකට. එහෙනම් යක්. ඔන්න අපි ප්ලේස් එකට ඇවිල්ලා තින්නේ. මේ දැන් ඉතින් තින්නේ බෝට්ටුවේ ගමනේ තමයි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. බෝට්ටුවේ යන්න බෝට් චාරිකාවක් තින්නේ. යනවා දැන් ඉතින් තව ඔන්න ඔය පේන බෝට්ටුවේ තමයි යන්න තියෙන්නේ මම හිතන්නේ. ඕක තමයි මම හිතන්නේ වටයක් එක්කන් යන්නේ මොකක් හරි සීන් එකක් තියෙන්නේ. අර බෝට්ටුව එනකන් ඉන්නේ ඉතින් ඕක එනකන් ඉන්නවනේ බලාගෙන තාම බලාගෙන ඉන්න බලමු එහෙනම්. ඔය බෝට්ටුවට නැග්ග මට බෝට්ටුවට නගින ටික නම් ගන්න බැරි වුණා. බලමු ඉතින් මොන බෝට්ටුවට යනවා. මේ කළු වෙලා තියෙන රස්නේ පොඩ්ඩක් හිතන්න එපා. දැන් අපි කොහොමද කළු කොල්ලෝ එම්මඩ බලමු මේ කොහොමද කියන්නේ අන්න ගැම්මඩ ගැම්ම තමයි ඒ බෑ අර මේ බෑග් ටික පල්ලෙහා සා කට්ටිය ඉන්නවා මේ ඉල්ලලා තියෙන්නේ ගැම්මඩ අද ඔන්නම බෝට්ටුවට පේන තම බෝට්ටුව යන්න නම් ගත්තේ නැහැ මේක හෙලවෙනවනේ බා සෝරි හැබැයි උඩ අවුව වැඩි යා අවුව නෑ වැඩි මාරම ලස්සනයි යා කොන කපීතෝ ඔන්න බෝට්ටුව යන්න ගත්තා කොල්ලෝ කට්ටිය ඉන්නවා ලැජ්ජයි මට පොඩ්ඩක් ඔන්න බෝට්ටුවේ ගමන ඉතින් අපේ ආරම්භ කරලා තියෙන අපේ කට්ටියක් තියෙනවා ඔය හා පැත්තේ මට ඉතින් මේ vlog එක කරන්න ලැජ්ජයි වගේ අද කට්ටිය වැඩි මට කට්ටිය ඉස්සරහ මම vlog කරලා නැහැනේ මං සාමාන්‍යයෙන් vlog කරලා තින්නේම කට්ටිය නැතුව තනියම ප්ලේස් වල තමයි වැඩිපුරම vlog කරලා තින්නේ හැබැයි මේක මට ඒ කියන්නේ වෙනම අත්දැකීමක් ඒ කියන්නේ ගොඩක් කට්ටිය එක්ක කරද්දි අනික මෙතන මේ ඉන්නේ දැන් අපේ ලංකාවේ මිනිස්සු නෙමෙයි ඒක නිසා මට එන නිකන් ඒක නිසා අවුලක් නැහැ බලන්න බලමු මාර්ම ලස්සනයි ඉතින් අන්න බෝට්ටුව යනවා ඉතින් අපි දැන් රාමනායක මැදටම ඇවිල්ලා ඉන්නේ රාමනායක අන්න අර යත වලන යා හිතුවේ ඊ අතනර ට්‍රේන් අම්මට කොහොමද ලස්සන මාරම ගතිය මේ මොකද වෙන්නේ මොකද වෙන්නේ මේ ඕගනයිසර්ස්ලා තමයි මේ ඉන්නේ එකයි ලස්සනයි මාරම ලස්සනයි ඇත්තටම වැඩි හිතන්න එපා මං කියන දේවල් මොකද මම පොඩ්ඩක් එක්සයිට් වෙලා ඉන්නේ මොකද මේ මෙහි ආවත් හරි මෙච්චර දුරක ඇවිල්ලා මේ වගේ ගමනක් යන පළවෙනි වතාව ඒක නිසා ඉතින් පොඩ්ඩක් එක්සයිට් වෙලා ඉන්නේ ඉතින් වැඩි හිතන්න එපා මම කතා කරන දේවල් ඔයාලා වීඩියෝ එක බලන්න වීඩියෝ එක විතර බැලුවම ඇති මගේ වචන වැඩි හිතන්න එපා නෑන්ද යනවා ලස්සනට ඉතින්
අපේ ගමනාන්තයට අපි ආවා. ඉතින් බලමු ගිහිල්ලා කොහොමද කියලා. තව ඩිංගේ මම අර අතන හිටපු ගෑනුවෙක් කෙනා ගෑගවුඩ. එකපාර ගැස්සිලා අයිනෝ. පොඩ්ඩ එන්න තමයි මෙච්චර වලි කෑවේ. අවුලක් නෑ. මේ අපිත් මේ දුම්පතකට ඇවිල්ලා තියෙන මොකක් හරි අනේ මන් දන්නේ නෑ. බෝට්ටුවෙන් බැහැලා දැන් මේ ටිකක් දුර පයින් යන්න තියෙනවා. ටිකක් කියන්නේ ටිකක් සෑහෙන දුර පයින් යන්න තියෙනවා මම හිතන්නේ. මේ ගොඩක් දුර දැන් භාගයක් විතර පයින් ආවා. තව යන්න තියෙනවා පයින්. මෙයාලා කියන විදිහට තව පයින් යන්න තියෙනවා ටිකක්. මේ ඉතින් මම මේ වීඩියෝ එක අරන් ආවේ ඔයාලට ගොඩක් අර විස්තර කියන්න නෙමෙයි. මේ වීඩියෝ එකෙන් පෙන්වන්න මේ වටපිටාව පොඩ්ඩක් පෙන්වන්න. එච්චරයි. මොකද මේ ලොකු විස්තරයක් කියන්න දන්නේ නැහැ. ඇත්තටම මම බොරුවට නිකන් මේ කියන්න බෑනේ. මොනවද දන්නේ නැතුව. මේ ඇත්තටම මාරම ලස්සන ප්ලේස් එකක් මේක. බලන්න ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරනවා නම් මේක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාලා සපෝට් එකක් දෙන්න ඉතින් මගේ channel එක අප් කරලා ගන්න. තව ලස්සන වීඩියෝ අනිවාර්යෙන් මම කරනවා. හිතන් ඉන්නවා ලස්සන වීඩියෝ ටිකක් කරන්න. මේ වටේ යන්න පුළුවන් තැන් වල ගිහිල්ලා අනිවාර්යෙන් වීඩියෝ ටිකක් ඉස්සරහට ගේනවා. ඉතින් ඔයාලා මට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් කට්ටිය ගැම්මටම අපේ කට්ටිය යනවා බඩුත් උස්සගෙන. දැන් මේ තව යන්න තියෙනවනේ. අපි සෑහෙන දුරක් දැන් පයින් ආවා. මේ අතරම මහන්සි දැන් ටිකක් අර එද්දී තියුණු එනර්ජි එක සම්පූර්ණයෙන් බහැලා තියෙන්නේ. තා ටිකක් යන්න තියෙනවා. මම දැන් ටිකක් වල ටිකක් දුර යන්න තියෙනවා. ඉතින් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මේ වීඩියෝ එක නම් සෑහෙන දිග වෙන පාටක් තියෙන්නේ. මාරම් පිරිසිදුයි. මාරම ලස්සනයි ඉතින්. ඇත්ත. මාරම ලස්සනක් තියෙන්නේ. ඇත්තටම කියන්න දෙන්නේ නැහැ. ඉතින් මට ලස්සනයි කියනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. ඔයාලට ඉතින් වීඩියෝ එක වෙන්න ඕනේ. ඔයාලා වීඩියෝ එකෙන් බලන්න. මේ කොහොමද කියලා අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ කට්ටිය ඉතින් ඉන්නවා. අපිත් ඉතින් බලමු. බලන්න ඉතින් මාරම ලස්සනයි ඉතින්. කට්ටිය ඉතින් ඇවිල්ලා නිදහසේ ඉතින් තමන්ගේ ජීවිතේ ගත කරන යම්මත් තමයි. මොකෝ අයියේ කියන්න තියෙන්නේ ගමන ගැන. මම ඒක තමයි කිව්වේ. අර කට්ටියට ඉක්මනින් එන්න කියන්නේ. ඉතින් බලන්න මෙහි රටේ මිනිස්සුත් ඇවිල්ලා මේ පොත් කියවනවා ඉතින්. එයාලා එයාලා ඉතින් එයාලගේ ජීවිතේ එන්ජොයි කරනවා. ඉතින් එයාලගේ ජීවිතේ එන්ජොයි කරනවා. අපි අපේ ජීවිතේ එන්ජොයි කරනවා. ඉතින් අපි ඇත්තටම වැඩත් එක්ක මේ මාරම් බිසි වෙලා ඉන්නේ. මේ වගේ ඉතින් ෆ්‍රී ටයිම් එකක් ආවට පස්සේ පොඩ්ඩක් එළිය ඇවිදිනවා. ඒ ඇවිදින්න ආවට පස්සේ තමයි මේ ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා වටපිටාවේ ලස්සන පෙන්නන්න මම හිතුවේ. මේ ඉතින් ඔයාලා බලලා එන්ජොයි කරන්න මේ වීඩියෝ එක. හොඳ නරක කමෙන්ට් එකක් දාන්න. ඉතින් thank you හැමෝටම. අපි නාලා කරලා මොකද මම නම් ඉතින් උඩට ආවා. අපි අනිත් කට්ටිය තාම නානවා. ඉතින් ලස්සන vlog එකක් ගෙනාවා ඔයාලට බලන්න. ඉතින් ලොකුවට විස්තර දන්නේ නැතුණාට ඔයාලට මේ බලන්න පුළුවන් විදියට ලස්සනට vlog එකක් ගෙනාවා. මං හිතනවා ඒ විදියට තිබුණා කියලා. ඉතින් thank you මෙච්චර වෙලා ඔයාලා බැලුවට. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් අද vlog එක මෙතනින් ඉවර කරනවා. ඉතින් හැමෝම බලලා like එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාලා සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි යනවා අපේ කොල්ලෝ මෙන්න මෙතන ඉඳන් මොනවද කරනවා. එහෙනම් හැමෝටම bye. ciao. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. bye. ciao කිය. ciao කිය. ciao. subscribe කරන්න කියන්න. කෑම්මාඩා. එහෙනම් කොල්ලෝ අපි ගියා අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන්. bye.